Presented by Sucharita TV, The Path to Peace and Understanding. බෞද්ධ සාහිත්‍යයේන හරිම බලගතු කතාවකට ඒ වගේම අපේ ජීවිතවලටත් ගොඩක් දේවල් කියා දෙන එකක්. ඒ තමයි කන්හ ජාතකය. අපිට ලැබිලා තියෙන මූලාශ්‍රත් මේ ජාතක කතාවම තමයි. ඒ වගේම එහි විග්‍රහයන්. ඉතින් අද අපේ අරමුණ තමයි මේ පුරාණ කතාව ඇතුළටම ගිහින් බලන එක. ඔව් ගැඹුරටම. වගකීමක් බාරගෙන ඒක හරියටම කරන හැටි තමන්ගේ ශක්තිය නිකම්ම නෙවෙයි බුද්ධියෙන් හොඳ අරමුණකින් යොදවන හැටි. ඒ වගේම අර කෙරලින් වැඩ කරන එක. හරියටම තමන්ගේ ස්ථාවරයේ ඉන්න එකේ වටිනාකම. මේ වගේ කාරණා ගැන ටිකක් විමසමු නේද? හොඳ අදහසක්. මොකද මේ කතාව බලන්න තිරිසන් සතෙක් ගැන වුණත් ඔව් අපිට මිනිස්සු විදියට ඉගෙන ගන්න දේවල් නම් හුඟක් තියෙනවා. ඇත්තටම මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නත් විශේෂ පසුබිමක් තිබුණා. ඒක කොහමද? ඒක කෙටියෙන් මතක් කරොත් භාග්‍යවතුන් වහන්සේ අර යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පොරොන්දු වුණාම තීර්ථකයෝ අභියෝග කරාට පස්සේ පැනලා ගියානි. ඔව්. උලෝට වැඩම කරලා අභිධර්මයේ දේශනා කරලා ආයෙත් මිනිස් ලෝකට සංකසපුරයට ඇවිත් තමයි ජේතවනේට යන්නේ. එහෙම ආවට පස්සේ ධම්සභා මණ්ඩපයේ භික්ෂූන් වහන්සේලා කතා වෙනවා. මොකක් ගැනද? බුදුන් වහන්සේගේ මේ අසිරිමත් වගකීම් දැරීමේ හැකියාව ගැන දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කිරීම ගැන. ඒ කියන්නේ ප්‍රාතිහාර්ය ගැන. ඔව්. එතකොට එතරට වඩින බුදුන් වහන්සේ ඒ කතාව අහගෙන ඉඳලා වදාලා මහණෙනි මම දැන් විතරක් නෙවෙයි මේ වගේ වගකීම් දරන්නේ. ඒ කියන්නේ පෙර තිරිසන් ආත්මයක ඉපදිලා හිටපු කාලෙත් කවුරුත් දරන්න අකමැති වුණු බරක් වගකීමක් මම දරුවා කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා අතීත කතාව අහන්න ආරාධනා කළාම තමයි මේ කන්නහ ජාතකය දේශනා කරන්නේ. හරිම අපූර්ව පසුබිමක් නේ. ඒ කියන්නේ මේ වගකීම් දරීමේ ගුණය බුද්ධත්වයට දක්වාම ඇවිත් වෙනවා. අඛණ්ඩවම ඔව්. එනම් අපි කතාවේ විස්තර ටිකක් බලමු. මේක වෙන්නේ බරණස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලේ. ඔව්. එතකොට බෝධිසත්වයෝ ගවයෙක් වෙලා ඉපිදෙනවා. මේ ගව පැටියා පොඩි කාලේ ඉඳලම හැදෙන්නේ එක්තරා වයසක දුපත් ආච්චි කෙනෙක් ගාව. ඔව් යා කුලියට තමයි බලාගන්නේ මුලින්. හැබැයි ඉතින් අර කුලිය ගෙවා ගන්න බැරි තරම් දුපත්කමක් තිබිලා තියෙන්නේ. ඇත්තටම අන්තිමේදී ඉතින් පැටියා යාටම තමයි හිමි වෙන්නේ කුලිය වෙනුවට. බලන්නකෝ ඒතේ ආච්චි එයා හරියටම තමන්ගේම දරුවෙකුට වගේ. ඔව් ආදරෙන් කරුණාවෙන් තමයි බලාගන්නේ. ගවයාගේ පාට ඒකත් විශේෂයි නේද? ඔව් තද කළු පාටයි. ඒකයි කන්නා කියන්නේ. පාලියෙන් කළුනේ. ඒකයි ආච්චිගේ කළුවත් කියලාත් කියන්නේ. හරියටම. ඉතින් කාලයත් එක්ක කන්න හැදිලා මහා සද්දන්ත ශක්තිමත් වෘෂභයෙක් වෙනවා පෙනුමෙන්නම්. හරිම බල සම්පන්නයි. ඒත් පුදුමේ කියන්නේ හර ශක්තියට වඩා හරිම වෙනස් චරිතයක්. ඒක තමයි. එයා හරිම ශීලාචාරයි, සාමකාමී, කවදාවත් කාටවත් වෙන සතෙක්ටවත් හිංසාවක් කරන්නේ නැහැ. ගමේ ළමයි එහෙමත් එයා එක්ක සෙල්ලම් කරනවා කියනව නේද? අනේ ඕ කිසිම භයක් නැහැ. ළමයි අං දෙකේ එල්ලෙනවා, කන්වල බෙල්ලේ එල්ලෙනවා, පිටි උඩත් නගිනවා. පිට උඩ නගිනවා, වැලිගෙන් අදිනවා, කන් මේ හැමදේම ඉවසනවා. මේක නිකන්ම ඉවසීමක් නෙවෙයි. මේකෙන් පේනවා සැබෑ ශක්තිය කියන්නේ අනුන්ට බලය පෙන්වන්න එක නෙවෙයි. ඒක පාලනය කර ගැනීම. අවශ්‍ය තැන විතරක් යොදා ගැනීම. කරුණාවත් එක්ක මුසු වෙච්ච ශක්තියක්. අතිමහත් කරුණාවක්. ඒක තමයි කන්නම විශේෂ කරන්නේ. එතකොට එයා නිකන් කාලා බීලා ඉන්න එකට වඩා දක්ෂ හිතනවා. අද ආච්චිට උදව් කරන්න ඕන කියලා හිතනවා. ඔව්. එයාට හිතනවා අනේ මාව මෙච්චර ආදරෙන් දුකසේ බලාගත්ත මගේ අම්මා ආච්චි හරිම දුක්පත්. මට දැන් ශක්තිය තියෙනවා. මමත් මහන්සි වෙලා මොකක් හරි වැඩක් කරලා එයාට සලකන්න ඕන. මේ දුපත්කම නැටි කරන්න ඕනේ කියලා හිතලා වැඩක් හොයනවා. බලන්න ඔය සිතුවිල්ල තිරිසන් සතෙක් වුණත් අර යුතුයකම වගකීම තේරෙනවා. ඒක තමයි බෝධිසත්ව ගුණයක් නේක කෘතගුණ සැලකීම. ඔව්. ඔය අතරේ තමයි අර සිද්ධිය වෙන්නේ ගල් 500ක්. ගල් කතාව. ඔව් වෙලෙන්දෙකුගේ පුතේ එයාට මග වැරදිලා නුපුරුදු තොටුපළකින් ගඟින් එගොඩ වෙන්න ගිහින් ඔක්කොම ගල් මඩේරෙනවා. ගල් 500ක්ම 500ක්ම ලොකු ප්‍රමාණයක්. එතකොට එයාගේ ගුණුන්ට අදින්න බැරි වෙනවද? කොහෙත්ම බෑ. හොඳම ගොන්නු දාලා බරනවා දෙන්න තුන්දෙනා බැඳලා අදිනව බැරිම තැන. ඔක්කොම එකට බැඳලා. ඔව්. ගල් 500ම ගොන්නු එකට බැඳලා අදිනවා. ඒත්
අඟලක්වත් හොලවන්න බෑ. අප්පෝ. ඉතින් මිනිහා අසරණ වෙනවා ඇති. හොඳටම. එතන හිටපු අයත් කියනවා දැන් ඉතින් දාලා යන්න තමයි වෙන්නේ කියලා. එතකොට තමයි අපේ කන්නට අවස්ථාව එන්නේ. ඔව්. මේ ගැල්කරු පුත්‍රයා එයා ගව ලක්ෂණ ගැන හොඳට දන්න කෙනෙක්. එයාට තේරෙනවා. ඔව්. එයා වටපිට බලනකොට අර කැලෑ පඳුරක තනකොළ කන කන්නහ දකින්නවා. දැක්ක ගමන් හිතනවා මෙන්න ඉන්නේ නියම ආජානීය වෘෂභ රාජයෙක්. එයාගේ ලක්ෂණ වලින් අඳුන ගන්නවා. දක්ෂණ වලින් අඳුන ගන්න. මෙයාට නම් මේ ගෑල් 500 මොනක් තනියම ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි. ඊට පස්සේ ඉතින් වැඩේට ගන්න හදදනා එතන පොඩි දෙයක් වෙනව නේද? ඔව් මුලින්ම අහනවා කාගේද කියලා. කවුරුත් කියනවා අයිතියක් නැහැ ඕන්නම් අරන් යන්න කියලා. ඉතින් අදින්න හදනවා. නාස්ලනුවක් දාලා අදිනවා කන්හා අඟලක්වත් හෙලවෙන්නේ නැහැ. ගල් පර්වතයක් වගේ. කීප සැරයක් ඇදලත් බැරි වුණාම අර ගැල්කරු පුත්‍රයා. එයා බුද්ධිමත් නේ. එයාට තේරෙනවා මෙයා නිකන් ගෙන්නේ නැහැ. මෙයාට කුලියක් ඕන. ඒක හරි අපූරුයි. කතා නොකලට අර දෙන්න අතරේ යම් අවබෝධයක් එනවා. හරියටම sannivedanayak තියෙනවා. ඉතින් ගැල්කරු පුත්‍රයා කන්නට කියනවා ස්වාමින්නේ මේ ගැල් ටික ගොඩ දාලා දෙන්න මම එක ගැලකට කහවණු දෙක ගානේ ගැල් 500ටම කහවණු 1000ක් දෙන්නම්. 1000ක්. ලොකු ගාණක්. ඔව් අන්න ඒක ඇහුණ ගමන් කන්න කිසිම බලකිරීමක් නැතුව කැමැත්තෙන්ම එනවා ඉස්සරහට. බලන්නකෝ එකඟතාවයට එන හැටි. ඒකෙන් පේන්නේ භාෂාවම ඕන නැහැ අවංකකමයි අවබෝධයයි තියෙනවනම්. හරි ඊට පස්සේ ඉතින් වැඩේ පටන් ගන්නවා. ගැල් 500ම අදිනවා. ඔව් මිනිස්සු පුදුම වෙවා බලා ඉන්නවා. කන්න එක හුස්මට නොනවත්වාම ගැල් 500ම ගොඩට ඇදලා දානවා. ඒ වගකීම අකුරටම ඉෂ්ට කරනවා. හැබැයි ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ. ඔව් එතන තමයි කතාවේ අර ගැටුම එන්නේ. ගැල්කරු පුත්‍රයා පොරොන්දුව කඩනවා. ඔව් වැඩේ ඉවර වුණාම එයා හිතනවා මේ තිරිසන් සතාට මොකටද කහවණු 1000ක් 500ක් ඇති. එයා කන්නහට පේන්නම මල්ලක් අරන් කහවණු 500ක් විතර එකට දාලා කන්නාගේ බෙල්ලේ බඳිනවා. ඔන්න ඔබේ ගාන කියලා. අප්පා. එතකොට කන්න අන්න එතන තමයි යාගේ අර සෘජුභාවය පේන්නේ. Tamanට වාංචාවක් වුණා කියලා තේරුණු ගමන් එයා කලබල වෙන්නේ නැහැ. ආක්‍රමණශීලී වෙන්නෙත් නැහැ. නෑ. හරිම සංසුන්ව ඒත් අදිෂ්ඨානශීලීව ඉස්සරහට පැනලා අර ගැල් 500 පළවෙලියක ඉස්සරහ හිටගෙන පාර හරස් කරනවා. ඒ කියන්නේ යන්න දෙන්නේ නැහැ වගේ. හරියටම මට පොරොන්දු වුණු සම්පූර්ණ ගාන දෙනකන් අඩියක්වත් යන්න දෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒක තමයි කෙනින් වැඩ කරනවා කියන්නේ. Taman හරිනම් අසාධාරණයක් වුණා නම් ඒ වෙනුවෙන් නොසැලී ඉන්න එක. කෑ ගහන්නේ නැතුව. හරියටම අනිත් අය එකතු වෙලා අයින් කරන්න හදනවා, තල්ලු කරනවා, බය කරනවා. ඒත් කන්න සෙලවෙන්නේ නැහැ. අංගලක්වත් නැහැ. එයාගේ අයිතිය ඉල්ලනවා. මෙතන එයා පාවිච්චි කරන්නේ ශාරීරික ශක්තිය නෙවෙයි. චරිතයේ ශක්තිය. ඔව්, යුක්තිය වෙනුවෙන් ඉන්න ශක්තිය. අන්තිමට අර ගල්කුරු පොතට තේරෙන වැඩේ හරියන්නේ නැහැ කියලා. තේරෙනෝ? එයාට සිද්ධ වෙනවා වරද පිළියෙරගෙන. ඉතුරු සල්ලි ටික දෙන්න. ඔව්, වෙන විකල්පයක් නැහැ. කන්නගේ ඒ ඉරියව්ව මෙම්ම තේරෙනවා සෙල්ලම් නෙවෙයි කියලා. ඉතින් එයා අර මල්ල ආපහු අරන් කලින් දාපු 500ට තව 500ක් ගණන් කරලා කන්නට පෙයින්නම දාලා 1000 සම්පූර්ණ කරනවා. අන්න ඊට පස්සේ තමයි කන්නපාර නයින් වෙන්නේ. ඔව්, සල්ලි ටික හරියටම ලැබුණාම ඉබේම වැඩේ අයින් වෙලා යන්න ඉඩ දෙනවා. හරිම කතාවක්. ඊට පස්සේ ඉතින් කන්න සල්ලි මල්ලත් අරගෙන ආච්චිව හොයාගෙන යනවා. ඔව්, හරිම සතුටින් යනවා. තමන්ගේ මහන්සියේ ප්‍රතිඵලය අරගෙන යනකොට අර ගමේ කොල්ලෝයෙම වට කර ගන්න හදනවා. මොනවාද බෙල්ලේ කියලා බලන්න එනකොට කන්න සැරෙන් පිඹලා ලං වෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ වස්තුව පරිස්සම් කරගෙන යනවා. කෙලින්ම ආච්චි ගාවට. හැබැයි ඉතින් මියාගේ පෙනුම හොඳටම මහන්සි. දවසම ගැල් ඇද්දන්නේ. ඇස් රතු වෙලා ඇඟ විඩාබරයි. අන්න එතන තමයි කතාවේ තවත් හරිම සංවේදී තැනක් එන්නේ. ආච්චිගේ ප්‍රතිචාරේ. ඔව්. ආච්චි කන්හව දැකලා බෙල්ලේ සල්ලි මල්ල දැකලා සතුටු වෙනව නෙවෙයි දුක් වෙනව. ඇයි ඒක තමයි ඒ ආච්චිගේ උතුම්කම. එයා අහන්නවා අනේ මගේ පුතේ මේ මොනවද? කහවණු නේද? කොහෙන්ද කියලා. එතකොට අර පස්සෙන් ආපු ළමයි කියනවා වෙච්ච දේ ඔක්කොම. ඔව් ගැල් ඇදලා කුලියට හම්බුණා කියලා. ඒක ඇහුවම ආච්චි කන්නගේ ඔළුව අත ගාලා කඳුළු එක කියනවා. මොනවද කියන්නේ? අනේ මගේ රත්තරන් පුතේ, ඔබ මෙච්චර දුක් විඳේ මට සල්ලි හොයන්නේද? ඔබට කරදරයක්වත් වුණා නම් අනේ පුතේ, ඔබ දුක් විඳලා කියන සල්ලි වලින් මම ජීවත් වෙලා මොකටද? ආයි කවදාවත් මෙහෙම යන්න එපා කියලා. ඒක නම් ඇත්තටම හිතට වදින මුදලට වඩා අර බැඳීම, ඒ සතාගේ ආරක්ෂාව. ඒකට දෙන වටිනාකම
එයාට වැදගත් සල්ලි නෙවෙයි. එයා එදා කන්නාව උණු වතුරෙන් නාවලා තේල් ගාලා හොඳද කන්න බොන්න දීලා දරුවෙකුට වගේ සලකනවා. මේක ගැඹුරු සදාචාරාත්මක පණිවිඩයක් නේද? භෞතික දේට වඩා අර කරුණාවේ වටිනාකම. ඇත්තම වර්තමානයටත් කොච්චර අදාළද? ඔව්. කතාව අවසානයේදී බුදුන් වහන්සේත් භික්ෂුන්ට කියනෝ නේද? මහණෙනි දැන් විතරක් නෙවෙයි. අර තිරිසන් ආත්මයේදීත් තථාගතයන් වහන්සේ තරම් වගකීම් දරන්න පුරුවන් කෙනෙක් හිටියේ නැහැ කියා. ඔව්. උන්වහන්සේ ගාතාවකිනුත් ඒක කියනවා යම් තැනකදී බරපතල වගකීම් එනවනම් ඒක කොච්චර බර වුණත් උසුලනවා. අනිත් ගොනුන්ට බැරි වුණු ඒ ගැල්බර කන්නහා කියන කළු ගවයා තනියම ඉසිලුවා කියලා. ඒ වගකීම බාර ගැනීම සහ ඉටු කිරීමේ හැකියාව. ඒ සුවිශේෂී හැකියාව. ඒ වගේම අර චරිතත් හඳුන්වලා දෙනවා. ආච්චි අම්මා තමයි උප්පලවණ්ණා මහරහත් තෙරණිය. හරි. ඒ වගේම කන්න වෘෂභ රාජයා වෙලා හිටියේ තමන් වහන්සේමයි කියලා බුදුන් වහන්සේ වදාලා. මේකෙන් අර කර්මය පුනරුත්පත්තිය වගේ සංකල්පත් පැහැදිලි වෙනවා. බෝධිසත්ව චරිතයක අකණ්ඩතාවිය. ආත්මෙන් ආත්මයට යේ ගුණ දියුණු වෙන ඇති. ඔව්. මේ වගකීම් දැරීම, යුක්තිය ඉටු කිරීම ඒ ගමනේම කොටස්. එසේනම් අද අපි මේ කන්න ජාතකයේ ඇසුරින් කඩපු විමසුම ටිකක් සාරාංශ කළොත් ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් කියනවා. එකක් තමයි අර වගකීමක් බාරගත්තා නම් ඒක හරියටම ඉටු කිරීමේ වැදගත්කම. කොච්චර අමාරු වුණත් කන්න එක පෙන්නවා. දෙවැනි එක ශක්තිය විතරක් මදි. ඒක බුද්ධියෙන් යාපත් අරමුණකින් පාවිච්චි කරන්න ඕනේ. ඔව්. කන්න ළමයි එක්ක හිටපු හැටි, වැඩක් හොයපු හැටි, ගනුදෙනුව තේරුම් ගත්ත හැටි, ඒ වගේම අර අයුක්තියට විරුද්ධව නැගී හිටපු හැටි. ඒ ඔක්කොම ඒකට උදාහරණ. තුන්වෙනුව අර ඍජු භාවය, අවංගකම, පොරොන්දු ඉටු කිරීම, වංචාවට මුහුණ දුන්නම බය නැතුව තමන්ගේ අයිතිය වෙනුවෙන් ඉන්න එක. කන්නගේ අර නිහඬ ඒත් ස්ථිර විරෝධය හරිම බලවත්. හරිම බලවත්. ඒ වගේම අර ආච්චිගේ චරිතය ඒක අමතක කරන්නම බෑ. මුදලට වඩා කරුණාව බැඳීම් කොච්චර වටිනවද කියන එක. ඒක හරිම කාලීනයි. කාලීන පණිවිඩයක්. බෝධිසත්ව ගුණයක් විදිහටත් අර වගකීම ඉටු කිරීමයි යුක්තිය ඉටු කර ගැනීමයි දෙකම කැපී පේනවා. ඇත්තම. එනම් අවසාන වශයෙන් අපේ ශ්‍රාවකයන්ටත් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? මේ බලන්න අවුරුදු 10 ගාණක් පරණ කතාවක්. තිරිසන් ආත්මක හිටපු සතෙක් පෙන්නපු මේ ගුණාංග. වගකීම, ශක්තිය හරියට පාවිච්චි කිරීම, ඍජු බව, යුක්තිය, කරුණාව. මේවා දිහා බලනකොට අද අපේ සමාජයේ අපේ සම්බන්ධතාවවලදී, වැඩපොළදී, ගනුදෙනුවලදී අපිට මීට වඩා කොයිතරම් දේවල් ඉගෙන ගන්නද, ආදාන කරගන්න තියෙනවද? ඇත්තටම එහෙවත් නැත්නම් අර බුදුන් වහන්සේ පෙන්වලා දුන්නා වගේ කෙනෙකුගේ අර චරිතය හරිය මූලික ගුණාංග ජීවිතෙන් ජීවිතයට තත්වෙන් තත්වෙට කොහොමද අඛණ්ඩව පවතින්නේ කියන එක ගැනත්